මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඊයේ මම දැක්කා රූපවාහිනියට ඇවිල්ලා කියනවා ලෝකේ පුරා ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් මේ වෙනකොට රුපියල් මිලියන 697ක ආධාර එකතු වෙලා තියෙනවා කියලා. රුපියල් මිලියන 697ක් කියන්නේ ආසන්න වශයෙන් ඩොලර් වලින් ඇමරිකන් ඩොලර් වලින් මිලියන 2.1 මිලියන 2.2ක් වගේ. එතකොට මාර කැපකිරීමක් ලංකාවේ මිනිස්සු ලෝකේ ඉන්න ලංකාව ඇතුලේ මේ ව්‍යසනයටපත් නොවෙච්ච මිනිස්සු ඊට පස්සේ ලෝකේ පුරා ඉන්න ලංකාවේ මේ විදේශගත ඩයස්පෝරාව කියලා අපි කියන්නේ මේ ඩයස්පෝරාව කියන වචනය අවබෝධ කරලා තිනවනේ ලංකාවේ මේ කොටින්ට කියන තව වචනයක් කියලා හිතන් ඉන්නවනේ ඩයස්පෝරාව කියන්නේ ඒකට නෙමෙයි ඩයස්පෝරාව කියන්නේ මේ තමන්ගේ මව්බිමෙන් පිටත වෙන කොහේ හරි ඉන්න හැම මිනිහෙක්ම ඩයස්පෝරාවටයි ඒ අර්ථයෙන් මම මේ කියන්නේ ලාංකික ඩයස්පෝරාවේ මිනිස්සු මහා විශාල මුදලක් එකතු කරලා මේ වෙලාවේ රුපියල් මිලියන 697ක් මේ වෙනකොට එකතු කරලා තියෙනවා මේ දවස් 5ක 6ක කාලය ඇතුළත. ඒ හැම මිනිහෙට්ටම අපි හිසනම ආචාර කරන්න ඕනේ මොකද කිසිම ප්‍රදර්ශනයකින් එහෙම නැත්නම් ලාභයක් බලාපොරොත්තු නොවි සද්භාවයෙන් මේකට දායක වුණාට මේ තමන්ගේ වැටුණු රට නැවත ගොඩ ගන්න මේ මිනිස්සු දායක වුණාට අපි හැම මිනිහෙට්ටම හිසනම ආචාර කරන්න ඕනේ. ඊළඟ එක තමයි ඊයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරා. ඊට පස්සේ මේ ගම් වතුරෙන් විපතටපත් වෙච්ච මේ නායම් වලින් විපතටපත් වෙච්ච මිනිසුන්ට ලබා දෙන සහන සම්බන්ධව එතුමා පාර්ලිමේන්තුවේ දැනුවත් කිරීමක් කරා. ඒක ඊටාම වැදගත්. යම්කිසි විදිහකින් කාගේ හෝ නිවසකට හානියක් වෙලා නැවත නිවසක් ඉදි කරන්න තියෙනවා නම් උපරිම රුපියල් ලක්ෂ 50කට යටත්ව වන්දි දෙනවා ආණ්ඩුවෙන්. ඊට අමතරව ඉඩමත් හානියටපත් වෙලා එතන ඉඩමක් නැත්නම් දැන් නාය ගියාට පස්සේ සමහර තැන්වල ඉඩක් නැහැ නිතුරු වෙලා. එහෙම ඉඩමයි ගෙයි දෙකම නැති වෙලා නම් මනුෂ්‍ය රුපියල් කෝටියකට උපරිමයකට යටත්ව වන්දි ලැබෙනවා රජයෙන්. ඊට පස්සේ ගම් වතුරට අහුවෙච්ච ගෙවල් පිරිසිදු කරගන්න රුපියල් 25000ක් දෙනවා. ඒ වගේම දැනට අවතැන් කඳුරු වල ඉන්න අයට සහ අවතැන් කඳුරු වල නැතුව දැන් ගෙවල් අහිමි වෙලා කුලියට ගෙවල් අරගෙන ඉන්නවා නම් කවුරු හරි ඒ මිනිස්සුන්ට මාස 6ක් දක්වා මාසකට රුපියල් 25000 ගානේ ලබා දෙනවා කියලා ජනාධිපතිතුමා කිව්වා. ඒ කියන්නේ ලබන අවුරුද්දේ අප්‍රේල් විතර වෙනකන් අප්‍රේල් මැයි වගේ වෙනකන් ඔවුන් කුලි පදනම යටතේ කොහේ හරි පදිංචි වෙලා ඉන්නවා නම් ඒ කට්ටියට රුපියල් 25000ක් මාසෙකට ලබා දෙනවා කියලා තියෙනවා. ඒ වගේම මේ මොහොතේ ලංකාවේ මිනිස්සු මාර ගේමක් ගහනවා මේ ගොඩක්ම සෝෂල් මීඩියා ක්‍රියේටර්ස්ලා කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා එතකොට කිසිම සෝෂල් මීඩියා පදනමක් නැති මිනිස්සු ලොකු ගේමක් ගහනවා. ඒතොර විශේෂයෙන්ම දකුණු පළාතේ මිනිස්සු තමන්ගේ බෝට්ටු අරගෙන කොළඹට ආව බඩු බෙදන්න අවතැන් වෙච්ච මිනිස්සු බේරගන්න. එතකොට දකුණු පළාතේ ගාල්ල මාතර මිනිස්සු තාම බදුල්ල මහනුවර නුවරඑළිය ඔය මන්දාරම් නුවර අරෙහි මෙහෙ කොත්මලේ හැමතැනම බර දාලා වැඩ කරනවා. තාම කිසිම සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවන්ස් එකක් නැහැ ඒ කට්ටියට. ඒ කට්ටිය කරන වැඩ සමහර තැන්වල ගොඩක් තැන්වල දන්නෙත් නැහැ මොනවද කරන්න කියලා. හැබැයි බර දාලා ලොකු වැඩක් කරනවා. ඒ සියලු දෙනාට එකෙන්ම රෙස්පෙක්ට්. ඒ වගේම මේ මිනිසුන්ට ඉතා ඉක්මනින් සහන දෙන්න එකඟ වෙලා ඒක අනුමත කරලා ඒ වෙනුවෙන් ක්‍රියා කරපු මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට ආණ්ඩුවට ස්තුතිවන්ත වෙන්න ඕනේ. හැබැයි එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ අපි කියන්න ඕනේ. ප්‍රශ්නේ තමයි ඔය මොන සහන මේ වෙලාවේ අනුමත කරත් ජනාධිපතිවරයාගේ යෝජනා කරලා මුදල් අමාත්‍යාංශයෙන් ඒ සම්බන්ධව වැඩපිළිවෙලක් හදලා දැන් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුව අනුමත කරලා තියෙනවා. හැබැයි ඕවා බිමට යනකොට ඕවා බෙදන්න යනකොට ලොකු ප්‍රශ්න එනවා. මේක ලංකාවනේ තාම. අපි ලංකාවේ පෙර අත්දැකීම් අපිට තියෙනවානේ ලංකාවේ මිනිසුන්ගේ සම්බන්ධව. එතකොට ගම් වතුරෙන් විපතටපත් වෙච්ච ගෙවල් ටික හරියටම අපි හොයාගන්න එක. ඊට පස්සේ ඒවා ඔය ලබා දෙන ආධාර දැන් රුපියල් කෝටියකට උපරිමයකට යටත්ව ඉඩම සහ ගේ දෙකම අහිමි වෙච්ච මිනිසුන්ට රජය විසින් වන්දි මුදල ලබා දෙනවා කිව්වට පස්සේ ඉඩමයි ගේ දෙකම නැති වෙච්ච උනුත් ඕක ගන්න ඉඩ තියෙනවා. එහෙම වෙන්න පුළුවන් මේ රටේ. මේ රටේ දූෂිත රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. තාමත් ඉන්නවා. මොකද මේ රාජ්‍ය සේවයමනේ තාමත් තියෙන්නේ. දූෂිත රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. දූෂිත මිනිස්සු ඉන්නවා. කපට මිනිස්සු ඉන්නවා. ඒතකොට සමහරලාට ඉඩමයි ගේ දෙකම අහිමි වෙච්ච මිනිස්සෙක්ට ඕක නොලැබී ඉඩමයි ගේ දෙකම අහිමි නොවෙච්ච එකට ඕක හම්බෙන්න ඉඩ තියෙනවා.
නැද්ද? ඒක එහෙම වෙන්න පුළුවන් නේ ලංකාවනේ මේක. ඒක හින්දා හොඳම වැඩේ. මේක 100%ක් ඇකියුරසි එකකින් කරන්න බෑ. හැබැයි අඩුම තරමේ 90%ක්වත් මේක සාර්ථක වෙන්න යාන්ත්‍රණයක් හදලා මේ ආධාර වන්දි මුදල් ලබා දෙනවා නම් හොඳයි. එහෙම නැත්නම් මේ ලබා දෙන සල්ලි වලින් මේ ආණ්ඩුවේ සල්ලි මහ ජනතාවගේ සල්ලි ලෝකෙ වටේ ඉන්න මිනිස්සු ලෝකේ විවිධ රාජ්‍යයන් අපිට ඉන්දියාව ලොකු උපකාර කරා, පාකිස්තානයේ ලොකු උපකාර කරා, බංග්ලාදේශයේ අපිට උන්ට හැකි පමණින් මුදල් එව්වා, අපිට ඇමරිකා එක්සත් ජනපදයේ ලොකු මුදලක් ලබා දුන්නා ආධාර හැටියට. ඕස්ට්‍රේලියාව නවසීලන්තය අපිට සල්ලි දුන්නා, චීනය ලබා දුන්නා. මේ මුදල් සහ ලෝකෙ වටේ ඉන්න ලාංකිකයෝ එකතු කරගත්ත මුදල්, රජයේ බදු මුදල් මේ සේරම එකතු කරලා තමයි මේ සහනාධාර දෙන්නේ, මේ වන්දි දෙන්නේ. මේවා දෙන්න ඕනේ විශේෂයෙන්ම අපේ අවතන් වෙච්ච මිනිසුන්ට. එතකොට මේ කෝටි ගාණක් ලක්ෂ ගාණක වන්දි ආධාර ලබා දෙනකොට අනිවාර්යයෙන්ම මේ ලංකාවේ පූර්ව අධ්‍යක්ෂකින් අනුව අපිට කියන්න පුළුවන් මේ දූෂිත රාජ්‍ය සේවයක් තියෙනවා ලංකාවේ. හැමෝම දූෂිත නැහැ. හැබැයි අතිශය දූෂිතයෝ මේ වාස්සෙත් ඉන්නවා. ගම් වල ග්‍රාම සේවකලත් ඉන්නවා, මේ වගේ දූෂිත ග්‍රාම සේවකලා ඉන්නවා. දූෂිත නිලධාරීන් ග්‍රාම වල වැඩ කරනවා. හැමෝම නෙමෙයි. තාම කැපවීමෙන් මේ ගම් වතුර වෙලාවේ වැඩ කරපු රාජ්‍ය නිලධාරීන් ඉන්න උන්ට ඩබල් සැලියුට්. මේ වෙලාවේ දුම්රිය දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සෞඛ්‍ය සේවකයෝ ලොකු වැඩ කොටසක් කරනවා. හැබැයි ඕනම රාජාලි කූඩුවක කපුටෙක් ඉඳ ඉඳ තියෙනවා. මේ හින්දා මේ කපුටෙක් පැනලා මේක වණ කරොත් ඒකේ අපකීර්තිය යන්නේ අර උදේ ඉඳන් රැ වෙනකම් වතුර ඇදලා හවස කලේ බින්ද වගේ වැඩක් වෙනවා. කිරි කලේට ගොම බින්දුවක් වැටුනොත් ඒ කිරි වලින් ආයේ වැඩක් නැහැ. ඒක හින්දා මේ ලබා දෙන ආධාර වන්දි මුදල් ඒවා ලබා ගන්න යුතු සුදුසු මිනිසුන්ට මේවා ගලා යන ක්‍රමවේදයක් හදලා මේවා ලබා දෙනවා නම් හොඳයි. නැත්නම් මෙච්චර කාලයක් වුණා වගේ ඊට පෙර පැවති රජයන් වලිනුත් ඔය හැම ආපදාවකදීම යුද්ධයේදී වේවා, සුනාමියේදී වේවා, ගම් වතුරේදී වේවා ඕනම වෙලාවක ওই විදිහට රජයවල් වලින් ආධාර බෙදුවා, වන්දි මුදල් බෙදුවා. හැබැයි ඒවා ගත්තේ ගොඩක්ම ඒවට විපතරපත් වෙච්ච මිනිස්සු නෙමෙයි. මේ පළාත් වල ඉන්න දේශපාලකයෝ උන්ගේ පවුල් වල එවුන් රජයේ නිලධාරීන් අරුමුන් තමයි අරගෙන ගෙවල් හදාගත්තේ, දීපල එකතු කරගත්තේ. මීට කලිනුත් ලංකාවේ අපිට පූර්ව අධ්‍යක්ෂකින් ඕන තරම් තියෙනවා. බලන අය කමෙන්ට් එකක් දාන්න තම තමන්ගේ පැතිවල ඒ විදිහට ගත්ත මිනිස්සු ගැන ඔයගොල්ලෝ දන්නව ඇතිකෝ. ඒ හින්දා මේ රජයත් ඒ තත්ත්වයට යන්නේ නැතුව මේ ලබා දෙන සහනාධාර වලට එකින්ම රෙස්පෙක්ට්, රාජ්‍ය නිලධාරී මේ කරන සේවයට කැපකිරීමට ඩබල් සැලියුට්, සල්ලි එකතු කරලා දීපු කිසිම ලාභයක් බලාපොරොත්තු නොවි නිස්සරණ ආදේශයෙන් සල්ලි එකතු කරලා දීපු ලෝකෙ වටින ශ්‍රී ලාංකිකයන්ට මේ ආපදාව වෙලාවේ කැපවීමෙන් වැඩ කරන ලාංකිකයන්ට එකෙන්ම රෙස්පෙක්ට්. ඔයගොල්ලෝ මාර කැපකිරීමක් කරා. ඒක නියමයි, මරු පිං. දැන් මේ වෙලාවේ මේ බෙදන ආධාර ටික හරි පුද්ගලයන්ට යන්න ජනාධිපතිතුමා සහ රජය මැදිහත් වෙලා නියමිත වැඩපිළිවෙලක් හදලම මේ ආධාර ටික මේ වන්දි මුදල් බෙදනවා නම් හොඳයි. නැත්නම් කෝටි ගණන් කොච්චර දුන්නත් මේවා වැඩක් නැති උන්ගේ අතට යනවා නම් ඒක අපරාධයක්. අර ආපදාවට පත් වෙච්ච මිනිසුන්ටත් අපරාධයක්. ඒ වෙනුවෙන් ආධාර උපකාර කරපු මිනිසුන්ටත් ඒක අපරාධයක්. ඒක මෙහෙම වෙන්න ඉඩ දෙන්න එපා.